හෙලෝ කොහොමද ඔයාලා හැමෝටම? ඉතින් මම අද උදේට කන්න පෑන් කේක් හදමු කියලා හිතුවා. ඉතින් මාත් කියමු කොහොමද මම පෑන් කේක් එක හදන්නේ කියලා බලන්න. ඉතින් ඒත් එක්ක මට ඔයාලට තියෙන ලස්සනම දෙයක් පෙන්නන්න. බලන්නකෝ මගේ ලිලි. මේ බලන්න හරිම ලස්සනයි. මුළු ගේම සුවඳයි. මේ ලිලි මල් සුවඳයි. ඉතින් මේක පිපෙන්න ගමන් තියෙන එකක්. මම මේවා ගත්තේ පොහොට්ටු කොළ පාට කාලේ. ඉතින් ඒව ටික දවසක් තිබ්බා පොහොට්ටු රෝස පාට වෙනකන්. මේ තියෙන්නේ මගේ තියෙන අන්තිම පොහොට්ටුව. ඊට පස්සේ තමයි මේවා මේ විදිහට ලස්සනට පිපෙන්න ගන්නෙ. හරිම සුවඳයි මුළු ගේම. බලන්නකෝ මේ මල් පෙත්ත හරිම වෙනස් විදිහට ඇවිල්ලා තියෙන්නේ. මුලින් මම හිතුවේ ඒක පර වෙලා කියලා. ඒ වුණාට ඒක හරි වෙනස් විදිහට ඇවිල්ලා තියෙන මල් පෙත්ත. ඉතින් අපි යමු දැන් පෑන් කේක් එක හදන්න. මම පෑන් කේක් එක හදන්න ගන්නේ පාන් පිටි. මම මුලින්ම හිතුවා ඕට්ස් ගන්නවා කියලා. ඒත් ඒ වෙලාවේ මම ළඟ ඕට්ස් තිබ්බේ නැහැ. ඒ නිසා මම පාන් පිටි කප් එකක් ගන්නවා. කප් එකක් දෙන්නෙක්ට හොඳටම ඇති. මම ලේසි හින්දා බ්ලෙන්ඩර් එකටම පාන් පිටි කප් එක දාගන්නවා. ඊළඟට මම බිත්තර දෙකක් ගන්නවා. සුදු මද කහ මද වෙන් කරලා ගන්නේ. කහ මදේ මම අර කලින් ගත්ත පිටියකටම දාගන්නවා. සුදු මදේ වෙනම දාගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් ඔයාලට මේ ඔක්කොම එකට මික්ස් කරලා හදා ගන්නත් පුළුවන්. හැබැයි මම හදන්නේ අද ටිකක් ෆ්ලෆි විදිහට. ඒ නිසායි මම මෙහෙම වෙන් කරලා දාගන්නේ. මම පිටියකටම බේකින් පවුඩර් ටිකකුත් දාගන්නවා. ඊට පස්සේ ලුණු ටිකක් දාගත්තා. දැන් මම මේකට එකතු කරන්නේ ෆ්‍රෙෂ් මිල්ක්. ඉතින් ඔයා කැමති නම් ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරන්න පුළුවන්. මම දැකලා තියෙනවා සමහර අය වතුර එකතු කරනවා. එහෙම නැත්නම් ඕට්ස් මිල්ක් එකතු කරනවා. ඉතින් මම ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරලා ඊට පස්සේ මම ඕට්ස් මිල්කුත් ටිකක් එකතු කරගත්තා. ඉතින් මේ විදිහට මම බ්ලෙන්ඩ් කරගත්තා. ඒක ගොඩක් ලේසි නිසා මම දැන් එකතු කරන්නේ ඕට් මිල්ක්. ගොඩක් නෙමෙයි ටිකක් එකතු කරගත්තේ මුලින්ම. ඊට පස්සේ මට මේක බ්ලෙන්ඩ් කරාට පස්සේ හිතුණා මේක ටික් වැඩි කියලා. මම ඊට පස්සේ තව ඕට්ස් මිල්ක් ටිකක් එකතු කරලා මික්ස් කරගත්තා. මම දැන් හදන්නේ බිත්තර සුදු මද ටික බීට් කරගන්න. මම ටිකක් වීඩියෝ එකේ ස්පීඩ් දාලා තියෙන්නේ. මම ඒ පෙන්නන හැන්දෙන් හැඳි 3ක් විතරයි සුදු මදේ බීට් කරගන්න එකතු කරගන්න. මොකද අපි අන්තිමටම පෑන් කේක් එකට කද්දිත් පැණි එකතු කරගන්නවා. ඒ නිසා සීනි ප්‍රමාණය වැඩි වෙන නිසා ගොඩක් සීනි එකතු කරගන්න නැහැ. ඒ හැඳි 3 හොඳටම ඇති බිත්තර සුදු මදේ හොඳට ෆ්ලෆි වෙන්න බීට් කරගන්න පුළුවන්. ඉතින් මේ තරමට බීට් කරගන්න. ඊපස්සේ මම මේකෙන් කොටසක් මුලින්ම බ්ලෙන්ඩ් එකේ තියෙන එකට එකතු කරලා මික්ස් කරගත්තා. ඊට පස්සේ තමයි ඔය ලොකු බෝල් එකට දාගත්තේ. ඉතින් ඒකත් මික්ස් කරගත්තට පස්සේ අපේ බැටර් එක හරි පෑන් කේක් එක හදන්න. ඉතින් අපිට දැන් තියෙන්නේ පෑන් කේක් එක හදන්නයි. පෑන් එක රත් වුණාට පස්සේ මම බටර් චුට්ටක් ගාගත්තා. ඊට පස්සේ මේ විදිහට එකම හැන්දකින් ඔයාලට දාගන්න පුළුවන් නම් ඔයාලට එකම සයිස් එකේ පෑන් කේක් හදාගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පෑන් කේක් එක මැද්දකට දාලා ඔය විදිහට උඩ බුබුලු මතුවෙද්දි අනිත් පැත්ත මේ වගේ දුඹුරු පාටට හැදිලා තියෙනවා. ඉතින් පොඩි වෙලාවක් යනවා. ගොඩක් අඩු ගින්දරේ මේක හදන්න ඕනි. ඉතින් මේ විදිහට ලස්සන පෑන් කේක් ටික හදාගන්න පුළුවන්. පාන් පිටි කෝප්පයකින් මම හදාගත්ත පෑන් කේක්ස් ටික තමයි මේ. ඉතින් දෙන්නෙක්ට හොඳටම ප්‍රමාණවත්. අද මම එකතු කරගන්නේ බනාන ගෙඩියක් පෑන් කේක්ස් එක්ක කන්න. ඉතින් ඔයාට කැමති පළතුරක් මේකට එකතු කරගන්න පුළුවන්. ස්ට්‍රෝබෙරි, බ්ලූබෙරි වගේ පළතුරු ගොඩක් අය එකතු කරගන්නවා. ඉතින් ඒක ඔයාලගේ කැමැත්ත අනුව එකතු කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට පෑන් කේක්ස් ටික තියලා ගානිෂ් කරගන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඉතින් බනානා ටිකත් ලස්සනට වටේට තියාගෙන
මම මැද්දෙන් පොඩි බටර් කෑල්ලක් තියාගන්නේ. ඉතින් බටර් එකතු කරගත්තම හරිම රසයි. මම අද එකතු කරගන්නේ මී පැණි. ඉතින් ඔයාලට කැමති නම් මේපල් සිරප් එකතු කරගන්න පුළුවන්, චොක්ලට් එකතු කරගන්න පුළුවන්. ඉතින් ඒක ඔයාගේ කැමැත්ත අනුව. ඉතින් ආයෙත් දවසක මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු. නිකන් ඔයාලට bye bye, love you.